හායි කොහොමද ඔයාලට ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස වැව් මාළු කරි එක හදාගන්න විදිහ. වැව් මාළු කැඩෙන්නේ නැතිව තෙල් පෑදෙන්න, ඒ වගේම බොර පාටට රසට හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙන්න කියෙත් මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. මේ විදිහට මම සෝදලා අරගෙන තියෙනවා වැව් මාළු ටික. වැව් මාළු සෝදනකොට අනිවාර්යයෙන්ම ලුණු එකතු කරලා සෝද ගන්න. ඒ වගේම දෙහි ස්වල්පයක් දාලා සෝදගත්තාම වැව් මාළු වල තියෙන සිනිගඳ නැති වෙනවා. මේ විදිහට ලොකු කෑලි තමයි අපි උයන්න කපා ගන්න ඕනේ. බදින්නකොට නම් පුංචි කෑලි වලටනේ කපා ගන්නෙ. මේ විදිහට අරගත්ත මාළු ටිකට මම මුලින්ම එකතු කරගන්නවා තුන පහ සහ මිරිස් කුඩු. ඒ ටික මම හොඳට බැද ගන්නවා. බැදගත්තාම තමයි මේකේ පාට ලස්සන පාටක් එන්නේ. ඉතින් අමු තුන පහයි මිරිස් කුඩුයි එකට බැද ගන්න ඕනේ. ගොඩාක් කළු කරගන්න එපා. සාමාන්‍යයෙන් පැහැය වෙනස් වුණාම ලිපෙන් බා ගන්න පුළුවන්. මම දැන් කහ කුඩු ස්වල්පයක්, ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ බැදගත්ත අර තුන පහ මිශ්‍රණය එකතු කරගන්නවා. ගොරක කෑල්ලකුත් එකතු කරලා මම මේක හොඳට අනා ගන්නවා. මේක හොඳට අනා ගන්න ඕනේ. හැම කෑල්ලකම මිරිස් හොඳට දැවටෙන විදියට තවර ගන්න, හොඳට අනා ගන්න ඕන. මේ විදියට අනාගෙන මම තෙල් චාත්තියක් ලිපේ තියා ගන්නවා. තෙල් චාත්තියක් ගන්නවට වඩා මැටි ඇතිලියක වැව් මාළු වෙනකොට ඇත්තටම ගොඩක් රසයි. ඒක ඉතින් අපි හැමෝම දන්නවනේ. මම මෙටි ඇතිලියක් තමයි වැව් මාළු යාගන්න අරගන්නේ. මෙටි ඇතිලියක් රත් වෙන්න තියාගෙන තෙල් ස්වල්පයක් දාලා ඊට පස්සේ ඔබ එකතු කරගන්න ඕන. අබ ස්වල්පයක් දාලා අප ටික උරනවනේ. පුපුරවුවට පස්සේ ලුණු, සුදු ලුණු, ඒ වගේම ගම්මිරිස් එකතු කරගන්න ඕනේ. මම මේ වෙලාවේදී ගම්මිරිසුයි සුදු ලුණුයි එකට කොටාගෙන තියෙන්නේ. මම මේ මිශ්‍රණය මේ විදිහට දාලා රවුම් පහට වනතේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මේකට ලුණුයි ගම්මිරිසුයි එකතු කරගන්න පුළුවන්. කරපිංචා, රම්පේ මේ දේවල් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා උරුඳු සහ කරාඹුනේට ස්වල්පයක්. මේකෙන් තමයි ගොඩක් රස එනවා. ඒ වගේම ඔයාලට තියෙනවා නම් සාදික්කවල අර මදේ තියෙන්නේ. මදේ කියන්නේ රතු පාට රේණුව. ඒක වේලලා ගත්තාම ඒකත් මේ මාළු වලට එකතු කරගත්තාම ගොඩාක්ම රසයි. මම ඊට පස්සේ අමු තුන පහ හැන්දකුයි මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි එකතු කරගෙන එකත් මේක මිශ්‍රණය හොඳට පේස්ට් එකක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ වතුර එකතු කරලා මම මාළු කෑලි ටික එකින් එකට මේකේ තියා ගන්නවා. මාළු උයනකොට වතුර ගොඩාක් දාන්න එපා. ඒ කියන්නේ අපි ඉන්දියාප රොටි වගේ දෙයක් කන්න නම් වතුර ටිකක් ඉස්ම ඕනේනේ. හොද්ද ඕන හින්දා තියාගත්තට කමන්නේ. ඒ වුණාට ගොඩාක්ම රස හොද්ද අඩුවෙන් උකු ගතියට තියාගත්තාම තමයි බත් කන්න පුළුවන්. මේ විදිහට වතුර එකතු කරලා මම මාළු කෑලි ටික හිමීට එකින් එකට මේ මැටි ඇතිලියේ තියාගන්නවා. තියාගෙන ගොඩක් කලවම් කරන්න එපා. එතකොට තමයි ඉතින් මාළු ඇත්තටම කැඩෙන්නේ, කුඩු වෙන්නේ. මේක හැන්දෙන් ගොඩාක් ඒට මේට කරන්න එපා. පුළුවන් නම් මෙහෙම දාලා වතුරෙන් තියලා තැඹුණාට පස්සේ මැටි ඇතිලිය පිටින්ම උස්සලා පොඩ්ඩක් ඒට මේට කලවම් කරන එක තමයි ගොඩක් හොඳ. ඊට පස්සේ මම මේකට අමු මිරිස් තක්කාලි එකතු කරගන්නවා. තක්කාලි ගොඩාක් දාන්නේ. ගොරකත් ගොඩක් එකතු කරගන්නේ. මොකද දෙකම ඇබුලින්ද සාමාන්‍ය විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම භාජනයේ මිරිස් ටික හොඳට යොදලා ඒ වතුර ටිකත් මේකට දාලා මේක විනාඩි 10ක් විතර වහලා හොඳට තැම්බෙන්න තියෙනවා. කොයිම වෙලාවකවත් මාළු උයනකොට හැම වෙලේම
පියන ඇර මාළු එක එහෙට මෙහෙට කලවම් කර කර කරු ගන්න එපා. එතකොට තමයි මාළු ගොඩක් කුඩු වෙන්න බලන්නේ. ඒ වගේම තමයි විනාඩි 10ක් වගේ කාලයක් ඒක හොඳට තැඹුණාම ඇති. ගොඩක් උයන්න ගත්තාම තමයි වැව් මාළු ගොඩක් දිය වෙන්න බලනවා. වතුරත් ගොඩාක් තියාගන්න එපා. මේ වෙලාවේ මගේ ඉස්ම හොඳට තියෙනවා. ඒ වුණාට මට තව ඉස්ම වැඩි කියලා හිතෙන හින්දා මම තව චුට්ටක් මේක හින්ද ගන්නවා. මේ බලන්නකො මගේ වැව් මාළු එක හොඳට කෑලි ඒ විදිහටම හොඳට මිරිස් තුන පාලලා පාටත් ලස්සනට තියෙනවා. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් රස බලලා තව වුණා ලුණු එහෙම එකතු කරගන්න. මේ බලන්න මම හදාගත්ත වැව් මාළු කරි එක රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට වැව් මාළු කරියක් හදලා බලන්න. කැඩෙන්නේ නැහැ, කුඩු වෙන්නේ නැහැ, මාළු මුකුත් වෙන්නේ නැහැ. හොඳට තියෙනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.